කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඇයි ඉවසීම ජීවිතයේ ලොකුම ශක්තියක් වෙන්නේ? අද ඔබ බීජයක් වවලා හෙටම ඒ ගලවා බලනවා නම් ඒ ගසක් වෙලා තියෙනවද? කොපමණ බලාපොරොත්තු තිබුණත් බීජයක් එක රැයකින් ගසක් වෙන්නේ නැහැ. ඒකට කාලය, හිරු එළිය, ජලය සහ නිසි රැකවරණය අවශ්‍යයි. අපේ ජීවිතයත් හරියටම එහෙමයි. අද අපි කතා කරන්නේ සාර්ථක වූ සෑම කෙනෙකුම ප්‍රගුණ කර ඇති නමුත් සැබෑ අර්ථයෙන් බොහෝ දෙනෙක් තේරුම් නොගන්නා ගුණාංගයක් ගැනයි. ඒ තමයි ඉවසීම. ඉතින් ඉවසීම කියන්නේ මොකක්ද? ඉවසීම කියන්නේ නිකම්ම බලාගෙන ඉන්න එක නෙමෙයි. ඉවසීම කියන්නේ ප්‍රතිඵල ලැබෙන්න කාලයක් ගියත් සංසුන්ව විශ්වාසයෙන් සහ අඛණ්ඩ උත්සාහයෙන් තම ඉලක්කය වෙත ගමන් කිරීමේ හැකියාවයි. බොහෝ අය හිතන්නේ ඉවසීම කියන්නේ කිසිම දෙයක් නොකර බලාගෙන ඉන්න එක කියලා. නමුත් සැබෑ ඉවසීම කියන්නේ ප්‍රතිඵල තවමත් නොපෙනුනත් උත්සාහය අත නොහැර ඉදිරියට යාම. ඉවසීම කියන්නේ උත්සාහය සහ සාර්ථකත්වයේ අතර තිබෙන පාලමක්. එය අපට මෙහෙම කියන නිහඬ විශ්වාසයක්. අද ප්‍රතිඵල නොපෙනුනත් අද කරන උත්සාහය හෙට මගේ ජීවිතය වෙනස් කරන බව මම දන්නවා. ඉතින් හැම කෙනෙකුටම ඉවසීම අවශ්‍ය වන්නේ ඇයි? ජීවිතයේ ශනික ආශාවට තෑගි දෙන්නේ නැහැ. එය තෑගි දෙන්නේ නොනවතින උත්සාහයට. විභාගයට සූදානම් වන ශිෂ්‍යයෙක් ගැන හිතන්නකෝ. එක් රැයකින් ඔහු දැනුම ලබා ගන්නේ නැහැ. දිනෙන් දින ඉගෙන ගනිමින් ඔහු සාර්ථකත්වයේ කරා යනවා. ක්‍රීඩකයෙක් ගැන හිතන්නකෝ. එක් දිනක පුහුණුවකින් ඔහු ශූරයෙක් වෙන්නේ නැහැ. වසර ගණනාවක කැපවීමෙන් තමයි ඔහු ජයග්‍රහණය කරන්නේ. දෙමාපියන් ගැන හිතන්න. දරුවන් හොඳ මිනිසුන් බවට පත් වෙන්නේ එක් දිනකින් නෙමෙයි. ඉවසීමෙන්, ආදරයෙන් සහ කැපවීමෙන් ඔවුන් දරුවන් ගොඩ නගනවා. ජීවිතේ වටිනා සෑම දෙයකටම කාලය අවශ්‍යයි. ඉවසීම නැති මිනිස්සු බොහෝ විට අත්හරින්නේ සාර්ථකත්වයට ඉතා ආසන්න මොහොතේදී. ඉවසීම අපට ඉදිරියට යන්න ශක්තිය ලබා දෙන්නේ උද්‍යෝගයේ අඩු අවස්ථාවලදී පවා. ඉතින් ඉවසීම දුර්වලකමක්ද? ඉවසීම දුර්වලකමක් නෙමෙයි. සමහරු හිතනවා ඉවසීම කියන්නේ දුර්වලකමක් කියලා. නමුත් ඇත්ත වෙනස්. ඉවසීම කියන්නේ මහත් ශක්තියක්. තරහ වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන්. අසාර්ථක වුණාම අත්හරින්න ඕනම කෙනෙක්ට පුළුවන්. බලාපොරොත්තු නැති කරගන්නත් ඕනම කෙනෙක්ට පුළුවන්. නමුත් සංසුන්ව සිටීමෙන් වැරදි වලින් ඉගෙනගෙන නැවත නැගී සිටින අය තමයි සැබෑ ශක්තිමත් මිනිස්සු. ඉවසීම කියන්නේ හැඟීම් පාලනය කිරීමේ ශක්තිය. අන් අය නොදැකියත් Tamanගේ ගමන පිළිබඳ විශ්වාසයෙන් ඉදිරියට යාමේ හැකියාව තමයි ඉවසීම කියන්නේ. ඉතින් අපි බලමු ස්වභාව ධර්මය අපට උගන්වන පාඩම මේ ඉවසීම ගැන. උදේ හිරු නැගෙන ආකාරය බලන්නකෝ. එය කිසිදා ඉක්මන් කරන්නේ නැහැ. ගඟක් මුහුදට ළඟාවන්නේ එය බලවත් නිසා නෙමෙයි. එය කිසිදා ගලා යාම නවත්වන්නේ නැති නිසා. බම්බු ගසක් ගැන හිතන්න. බම්බු ගසක් වසර ගණනාවක් පොළොව යට මුල් වර්ධනය කරනවා. ඒ කාලය තුල කිසිවක් සිදු නොවනවා වගේ තමයි අපට පේන්නේ. නමුත් ඇතුළතින් ගොඩ නැගෙන ඉතා ශක්තිමත් පදනමක්. අපේ ජීවිතත් බොහෝ විට එහෙමයි. සමහර වෙලාවට අපේ ලොකුම වර්ධනය අනිත් අයට පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි වර්ධනය වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඉතින් ඉවසීම කියන දේ හැම විටම ප්‍රායෝගිකද? ඉතින් දැන් වැදගත් ප්‍රශ්නයක් අපි අහමු. ඉවසීම හැම අවස්ථාවකම හොඳම විසඳුමද? පිළිතුර නම් නෑ. ඉවසීම හැම විටම හොඳම විසඳුම නෙමෙයි. ක්‍රියාවක් නැති ඉවසීම කියන්නේ නිකන් බලාගෙන සිටීම පමණයි. ඉවසීමක් නැති ක්‍රියාව කියන්නේ ඉක්මන් තීරණ සහ පසුතැවීමයි. සාර්ථකත්වය ලැබෙන්නේ මේ දෙකම එකට එකතු වූ විටයි. ගොවියෙකු ගැන සිතන්න. ඔහු බීජ වපුරලා ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. නමුත් වතුර දාන්නේ නැත්නම් කිසිම දෙයක් වර්ධනය වෙන්නේ නැහැ. අනික් පැත්තෙන් පැයකට වරක් වතුර දැම්ම කියලාත් පැලය ඉක්මනින් වැඩෙන්නේ නැහැ. එයට අවශ්‍ය වන්නේ නිවැරදි ක්‍රියාවත් ඉවසීමත් මේ කියන දෙකම. අපේ ජීවිතත් අන්න එහෙමයි. ඉවසීම ප්‍රයෝජනවත් වන්නේ එය බුද්ධිමත් ක්‍රියාව සමග එකතු වූ විට පමණයි. ඉතින් ඉවසීම කියන දේ නොගැලපෙන අවස්ථා මොනවද? සමහර අය Tamanට හානි කරන සම්බන්ධතාවල වසර ගාණක් රැඳී සිටින්නේ මම ඉවසනවා කියලා හිතාගෙන. තවත් සමහරු Tamanගේ ගෞරවය, සෞඛ්‍ය හෝ අනාගතය විනාශ කරන රැකියාවල රැඳී සිටින්නේ දවසක හැමදේම වෙනස් වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒ දේවල් ඉවසීම නෙමෙයි.
ඒ Tamanට අවශ්‍ය තීරණ ගැනීමට ඇති බය. ඉවසීම කියන්නේ ප්‍රගතියට උදව් කරන ගුණයක්. ඒ ජීවිතය නවතා දමන හේතුවක් නොවිය යුතුයි. ඉතින් ඉවසීම සහ කම්මැලිකම අතර වෙනස මොකක්ද? මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. ඉවසන පුද්ගලයා හැම දිනකම වැඩ කරනවා. කම්මැලි පුද්ගලයා හැම දිනකම හේතු කියනවා. ඉවසන පුද්ගලයා ප්‍රතිඵල එනතුරු Tamanම දියුණු කරගන්නවා. කම්මැලි පුද්ගලයා ප්‍රතිඵල එනතුරු නිකම් මොහේ බලාගෙන ඉන්නවා. ඉවසීම කියන්නේ ක්‍රියාශීලී ගුණයක්. කම්මැලිකම කියන්නේ අක්‍රීය ජීවිතයක්. මේ දෙක කිසිදා එකක් කියලා හිතන්න එපා. ජීවිතයේ සැබෑ උදාහරණ අපි බලමු. ඉතිහාසයේ සාර්ථක වූ බොහෝ දෙනා මුලින්ම අසාර්ථක වූ අය. ඔවුන් වෙනස් කළේ වාසනාව කියන දේ නෙමෙයි. ඔවුන් වෙනස් කළේ ඉවසීම සහ ඔවුන්ගේ නොනවතින උත්සාහය. සෑම අසාර්ථකත්වයක්ම ඔවුන්ට අලුත් පාඩමක් වුණා. සෑම ප්‍රමාදයක්ම සෑම පසුතැවීමක්ම ඔවුන්ට තවත් ශක්තිමත් වීමට අවස්ථාවක් වුණා. ඔවුන් අත්හැරියේ නැහැ. ඒ නිසාම අද ලෝකයේ ඔවුන්ව සාර්ථක මිනිසුන් ලෙස හඳුන්වනවා. ඉතින් මේ ඉවසීම කියන ගුණාංගය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව විශාල ප්‍රතිඵල ගැන පමණක් නොසිතා දිනපතා කරන කුඩා දියුණුව ගැන අවධානය යොමු කිරීම තමයි වැදගත්. දෙවනුව ඔබේ ජීවිතය වෙනත් අයගේ ජීවිත සමග සංසන්දනය කරන්න එපා. සෑම කෙනෙකුටම Tamanගේම ගමනක් තියෙනවා. දෙවනුව ඔබේ අරමුණ මතක තියාගන්න. ඔබ ශක්තිමත් නම් ඕනෑම බාධාවක් ජය ගන්න පුළුවන්. හතරවෙනුව කුඩා ජයග්‍රහණ පවා සමරන්න. කුඩා පියවර එකතු වෙලා තමයි විශාල ජයග්‍රහණයක් නිර්මාණය වන්නේ. අවසානයේ ක්‍රියාවලිය විශ්වාස කරන්න. ඔබට සෑම ප්‍රතිඵලයක්ම පාලනය කරන්න බෑ. නමුත් ඔබේ උත්සාහය, ඔබේ ආකල්පය සහ ඔබේ කැපවීම ඔබට පාලනය කරන්න පුළුවන්. ඒ ටික ප්‍රමාණවත්. ඉතින් ඉවසීමේ ලොකුම තෑග්ග මොකද්ද? ඉවසීම වෙනස් කරන්නේ අපේ තත්ත්වය පමණක් නෙමෙයි. ඒ වෙනස් කරන්නේ අපිවමයි. අපි සාර්ථකත්වයේ බලාපොරොත්තු වෙමින් ඉන්න අතරේ ඉවසීම අපේ චරිතය ගොඩ නගනවා. අපි අවස්ථාවක් එනතුරු බලාගෙන ඉන්න අතරේ ඉවසීම අපට ප්‍රඥාව ලබා දෙනවා. සමහර විට ඔබ ලබන ජයග්‍රහණයට වඩා වටින්නේ ඒ ජයග්‍රහණයට යන ගමනේදී ඔබ බවට පත්වෙන මනුෂ්‍යයා. ඉතින් අවසාන පණිවිඩය මෙන්න මේක මතක තියාගන්න. ප්‍රමාදය කියන්නේ ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. අසාර්ථකත්වය කියන්නේ අවසානය නෙමෙයි. බාධාවක් කියන්නේ ඔබව නවත්තන්න ආපු දෙයක් නෙමෙයි. සමහර බාධා ඔබව ඊළඟ මට්ටමට සූදානම් කරන්නයි පැමිණෙන්නේ. ජීවිතය කියන්නේ තරගයක් නෙමෙයි. එය ඉගෙනීමේ, වර්ධනය වීමේ සහ වඩා හොඳ මිනිසෙකු බවට පත්වීමේ ගමනක්. ඒ නිසා දිගටම උත්සාහ කරන්න, දිගටම ඉගෙන ගන්න, දිගටම විශ්වාස කරන්න, ඉවසන්න. නමුත් කිසිදා ක්‍රියාව ඔබේ ගමන නතර කරන්න එපා. මොකද ඉවසීම කියන්නේ නිශ්චලව සිටීම නෙමෙයි. ඉවසීම කියන්නේ ගමනාන්තය තවම නොපෙනුනත් විශ්වාසයෙන් ඉදිරියටම ගමන් කිරීමයි. අද ඔබ ගන්න සෑම හොඳ තීරණයක්ම, අද ඔබ දමන සෑම කුඩා පියවරක්ම, අද ඔබ පෙන්වන සෑම ඉවසීමක්ම හෙට ඔබේ ජීවිතය ගොඩ නගනවා. බීජයක් එක රැයකින් ගසක් වෙන්නේ නැහැ. නමුත් කාලයත්, රැකවරණයත්, නොනවතින උත්සාහයත් සමග එය දවසක සෙවණත්, පළතුරුත්, ජීවිතත් දෙන දැවැන්ත ගසක් බවට පත් වෙනවා. ඔබේ සිහිනත් එසේමයි. ඒ නිසා ඉවසන්න, කැප වෙන්න, නිහතමානීව ඉදිරියට යන්න. අත්හරින්න එපා. මොකද ඔබේ ජීවිතයේ ලස්සනම පරිච්ඡේදය සමහර විට තවමත් ඔබ ඉදිරියේ ඔබ එනතුරු බලාගෙන සිටිනවා. ස්තුතියි.